ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා. වසර 17කට පස්සේ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියකදී පරාජයට පත් කරන්න. ඉතින් මේකත් එක්ක මෙවර පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ B කාණ්ඩය තවත් උණුසුම් වෙනවා. ඉතින් මේ වෙද්දි තියෙන තත්ත්වය අනුව නම් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටේට සුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට තවත් එක් අවස්ථාවක් ඉතිරිලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව මෙන්න මේ විදිහට තමයි අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. පළවෙනි එක තමයි අයර්ලන්ත කණ්ඩායම අද පැවැත්වෙන සිම්බාබ්වේ කණ්ඩායමට තරඟය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. ඒ කියන්නේ අයර්ලන්ත කණ්ඩායම අද සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කළ යුතුයි. ඉතින් අයර්ලන්ත කණ්ඩායම මේක ජයග්‍රහණය කළොත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ වටය ගැන යම් බලාපොරොත්තුවක් තබා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යයෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් කළ යුතුයි. ඉතින් මේකත් ඉතාමත් වැදගත් අවස්ථාවක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට. අපි දන්නේ නැහැ ක්‍රිකට් කියන්නේ අනිශ්චිත ක්‍රීඩාවක් නිසා. මොකද ඕස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ඉතාමත් සාර්ථකව ක්‍රීඩා කළා. ඉතින් මේකත් ඇත්තටම සිදු වුණොත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පොඩි ටිකක් ලොකු chance එකක් තියෙනවා මේ පාර සුපිරි 8 දෙනාගේ වටේට සුසුකම් ලබා ගැනීමට. මේ දෙක තමයි උන්ට තියෙන ප්‍රධානම අවස්ථා දෙක. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියා කණ්ඩායම අනිවාර්යයෙන්ම ඕමාන කණ්ඩායම පරාජයට පත් කරන්න ඕනේ. ඉතින් මේක වැඩි ලකුණු පරතරයක් සහිතව මේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියා කණ්ඩායම වාර්තා කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. උන්ගේ දල ලකුණු වේගයටත් එක්ක මේ සියල්ලම අද අයර්ලන්ත සිම්බාබ්වේ තරගයේ ප්‍රතිඵලය අනුව තීරණය වේවි.